මේ මගේ දවසකින් පොඩි කොටසක් තමයි ඔයාලා දකින්නේ. මම උදේ පාන්දරම හාල් ටිකක් වතුර දාගත්ත ආප්ප හදන්න. ඉතින් මේක පැය 4ක් විතර පෙඟෙන්න තියලා වතුර පෙරාගෙන බ්ලෙන්ඩර් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. සුදු හාල් ටිකට රතු හාල් චුට්ටකුත් එකතු කරලායි මම පෙඟෙන්න දැම්මේ. මෙතන මම පොල් ගෙඩියක වගේ මිටි කිරි ගත්තා. ඒත් ඒ තරම් නම් ඕන උනේ නැහැ. මම හාල් ග්‍රෑම් 400ක් වගේ තමයි තිබුණේ ඔක්කොම. ඒකට ලුණු, ආප්ප සෝඩා, සීනි චුට්ටක් එක්ක පොල් කිරිත් දාලා තමයි මම බ්ලෙන්ඩර් කරේ. බ්ලෙන්ඩර් කරද්දිම මම එකට පොල් වතුර ටිකකුත් එකතු කරා. මේ ආප්ප පිටි මිශ්‍රණය පැය 6ක් විතර පිපෙන්න තියන්න ඕනේ. පුතාට පොත් මේසෙ වැඩක් දීලා මට තේනවා දැන් වැඩක් කරන්න. උපරිම විනාඩි 5යි ඉන්නේ මෙයා මේ විදියට. මගේ කෑලි මිරිස් ඉවර වෙන්න කිට්ටු නිසා මිරිස් ටිකක් වේල ගන්න තමයි මේ හදන්නේ. මේක කලින් දවසක හොඳට හොදලා වේලලයි තිබුණේ. අද අවුව තිබුණු නිසා නැටි කරලා ආයෙත් ටිකක් වේල ගත්තා. මගේ වැඩේ ඉවර වෙනකන් එයාව තියාගන්න ඕන නිසා මම එයාට වෙන වැඩක් දුන්නා. වැඩක් තියෙනත් එපේ ඉතින් පස්සෙන් එක් දෙවිද කරන වැඩ තමයි මේ. මම හැමදාම මිරිස් කරල් විදියට තමයි කඩන්නේ. එහෙම ගෙනාපු මිරිස් සෝදන වෙලාවට ඒ වතුර ටික පැල හදාගන්න පුළුවන් තැනකට දැම්මොත් චූටි මිරිස් පැල ගොඩක් හදාගන්න පුළුවන්. ඒත් අපේ ගෙදර නම් මේ මිරිස් පැල චුට්ටක් ලොකු වුණ ගම මොනරු වෙවිත් කාලය යනවා. පැයක් විතර මිරිස් ටික වේලුණාම මම ඒක බ්ලෙන්ඩර් කරලා බෝතල් වලට දාගත්තා. මේ හවස 5ට විතර මේ වෙද්දි ආප්ප පිටික හොඳට පිපිලා. ආප්ප පිටි මිශ්‍රණය උකු වැඩි නිසා මම තව පොල් කිරි ටිකක් එකතු කරලා අවශ්‍ය පදම හදාගත්තා. මේ විදිහට ආප්ප හදනකොට හාල් ටික කලින් කොටලා තියන්න ඕනේ නැහැ. උදේට ආප්ප කන්න හිතුනොත් හවසට ආප්ප කන්න පුළුවනි. මට නම් මේක තමයි ලේසිම විදිය ආප්ප හදන්න. මම නිතර ආප්ප හදන නිසා ආප්ප තාච්චිය පදන් වෙලයි තියෙන්නේ. මම මේකට විතරවත් එකතු කරේ නැහැ. මේ තියෙන්නේ මම හදපු පළවෙනි ආප්පේ. බලන්න මේක හොඳට ගැලවෙනවා ඒ වගේම පිපෙනවා. පොල් වතුර වලට සීනිත් එකතු කරාම ආප්ප සෝඩාත් එක්ක ආප්ප පිපෙන්න එක හොඳට ප්‍රමාණවත්. ප්ලේන් ආප්ප, මල් ආප්ප, බිත්තර ආප්ප මේ ඕන විදිහක ආප්ප හදාගන්න පුළුවන් දැන්. අපේ පුතාට තමයි තින්නේ මල් ආප්ප. මම මේ මොන විදියට කන්න හැදුවත් අපේ පුතා නම් කන්න කැමති. එළවලු මොනවත්ම එකතු නොකරපු නිකම්ම බත්කලු කීපයක් විතරයි. හදලා පැය භාගයක් විතර යනකන් නම් මේ ආප්ප හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා.
සුදු හාල් වලින් විතරක් ආප්ප හැදුවම ඒක නිවෙනකොට ආප්පේ ටිකක් වේලෙන වගේ බලනවා. හාල් පිඟින්න දානකොටම රතු හාල් ටිකකුත් එකතු කරාම එහෙම වෙන්නේ නැහැ. සුදු හාල් ග්‍රෑම් 300කට රතු හාල් ග්‍රෑම් 75ක් 100ක් විතර. ඇතිනම් තව පාන් පිටි ග්‍රෑම් 50ක් විතර එකතු කරන්නත් පුළුවන්. පාන් පිටි නිසා ආප්ප වලට හොඳ පාටකුත් එනවා. බිත්තර ආප්ප නම් මම කන්න ආසම බිත්තරේ හොඳට තැඹුණාම. ඒකට මම බිත්තරේ දාලත් ආප්පේ වගේම තාච්චිය හොඳට කරකවනවා. මේ ආප්ප පිටි මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියලා තව දවස් 2-3ක් ආප්ප හදලා කන්නත් පුළුවන්. අපේ පුතාට සෙල්ලම් බඩුත් දීලා ටීවී එකක් දාලායි මම ගියේ. නැත්තම් ඉතින් එයත් එනවනේ ආප්ප හදන්න. ආසාවෙන් කන්න ගත්තට එයා කන්නේ නම් ඉතින් බාගෙට. ආප්ප කවන්නත් ඕන නිසා මමත් ගිහින් එයත් එක්ක ආප්ප කෑවා. උණුවෙන් කද්දිනේ ආප්ප රසම. පුතාගේ සෙල්ලම් වාහන යවන්න පාරවල් ලොකෝට පේන්න ඇඳලා හදපු ටවුන් එක සැලැස්මක් තමයි මේ තියෙන්නේ. රෑවෙද්දි තමයි අපේ සාලේ ලස්සන. කහයිද? දන්නේම නැතුව රෑ වෙලා. ආයෙත් දවසක හමු වෙමුකෝ. Kale. Ito yung tama